කට්ටියටම තෙරුවන් සරණයි. දරුවනේ අලුතෙන් ආපු අයටයි මේ කියන්නේ, කර්ණ අයට නෙමෙයි. ඕගොල්ලෝ මල් ළඟට එනකොට නිරන්තරයෙන්ම තමුන් කරපු කුසල් පමණක්ම සිහියට ගන්න. අනිත් දේවල් සියල්ලක් ඔළුවේ ඉවත් කරන්න. මොකද ඕගොල්ලෝ හොඳටම දන්නවා මෑනියෝ මේ ඒ වෙලෙම අල්ලලා හොඳ කරලා පෙන්නනවා. කැක්කුම් වේදනා කියන ඒවා ඒ වෙලෙම සම්පූර්ණ සුවය බොහෝ දුරට 170කට වැඩි අරන් දෙනවා. ඉතින් එහෙම අරන් දෙන්නේ කොහොමද? ඕගොල්ලෝගේ කුසල් බලය මතු කරලා. ඒකේ ඉන්න පරණ සියලුම දේවල් අමතක කරන්න. අවුරුදු 30ද 40ද මට වැදගත් නැහැ. අපි කරන්නේ දිව්‍යමය බලයකින්. එතකොට ඒ දිව්‍යමය බලයට හැකියාවක් තියෙනවා ඕගොල්ලෝව සුවපත් කරන්න. ඒක නිසා ඕගොල්ලෝ හැම මොහොතෙම හිතන්න ඕනේ අපි ආවා විශ්වාසය. බොහෝ දුරට විශ්වාසයක් තියෙන්න ඕනේ. අපි කොයි දේ කරන්නත් විශ්වාසයක් නැත්නම් මොන බෙහෙත බිව්වත් එකට අල්ලන්නේ. එහෙමයි. අනික දරුවනේ මම ඕගොල්ලන්ට කියනවා ඕගොල්ලෝ කරන පරීක්ෂණ නවත්තන්න එපා මොහොතකටවත්. ඕගොල්ලෝ වෛද්‍ය පරීක්ෂණ කරගන්න මෑනියුවල්ද කියලා අල්ලගෙන සුවපත් වුණත් නිහඬව ඉන්න එපා. පරීක්ෂණ කරගෙන හරියටම තහවුරු කරගන්න. එහෙම නැතුනොත් අපි දන්නේ නැහැ. දැන් අපි ඇඟ ඇතුලේ තියෙන මෑනියුව මෙතනදී වේදනාව නවත්තනවා. සියලුම රෝග එහෙමයි. නමුත් වෛද්‍ය පරීක්ෂණයකින් ඒක සනාථ කරගන්න. අපි නිකන් අර ඉස්සර මිනිස්සු වගේ දැන් හොඳයි හරි කියාගෙන ඉන්න ඕනේ නෑ. එහෙම ඉන්න උවමනාවකුත් නෑ. මම එහෙම ඉන්න කියන්නේත් නෑ කිසිම රෝගියෙකුට. මම කියන්නේ තමුන්ගේ හිතේ තියෙන ඒ විශ්වාසය තමුන් තියාගෙන මම ළඟට ඇවිල්ලා සුවපත් වෙන ගම වෛද්‍ය පරීක්ෂණයට යොමු වෙලා බලන්න දැන් කොහොමද මගේ තත්ත්වය කියලා. එතකොට හරි නිගමනයකට අපි කාටත් එන්න පුළුවන්. අන්න ඒ වගේ ඕගොල්ලෝගේ වැඩ කරගන්න ඕනේ. සමහරු යන්න බයයි. ඕනේ නෑ. එහෙම හිතුව මොකද වෙන්නේ? නිකම් මැරෙන්න වෙයි ඈ. ඔන්න මෑනියෝ අනතුරු ඇඟවීමක් දෙනවා. ඇයි මිනිස්සු මෝඩයි. අපේ මිනිස්සු ඔක්කොම අමතක කරනවා. මෑනියෝ ඒ තත්ත්වෙට වැටෙන්නේ නැහැ. මට ඕනේ ඕගොල්ලෝගේ ජීවිත බේරන්න. ඒකෙහිද මම හැම මොහොතකම කියන්නේ දරුවනේ යන්න වෛද්‍ය පරීක්ෂණ කරගන්න. ඕගොල්ලෝ අහනවා මෑනියෝ එතකොට බේත් වෙන්න ඕනේ නැද්ද මෑනියෝ ඇල්ලුවම කියලා. එහෙම කියන්න අයිතියක් නැහැ. මට එහෙම කියන්න බෑ. ඒක ඕගොල්ලෝ තමයි තීරණය කරන්නේ. මම කරන දේ කිව්වට ප්‍රශ්නයක් නැහැනේ. මට පුළුවන් ඔයගොල්ලෝ සුව කරන්න. මම කිව්වොත් කාඩිලෙජ් දනිස්සොල කාඩිලෙජ් වැඩෙනවයි කියලා මම කරලා පෙන්නනවා. මට ඒකේ හැකියාවක් තියෙනවා. මොකද දනිස්සොල වේදනාව කැක්කුම නවත්තලා ඕගොල්ලෝගේ කකුල් වල තියෙන අමාරුව සුවපත් කරලා ඒ ජෙල් එක හැදෙන විදිහට තෙල් බේක් කරලා සුවපත් කරන්න පුළුවන්. නම් ඕගොල්ලෝ වැඩි දුරට ඕන නම් ස්කෑන් එකක් කරලා බලන්න. අපි එපා කියන්නේ අපිට සැඟවෙන්න දෙයක් නෑ දරුවනේ. හංගන්න ඕනෙත් නෑ. මොකද මම ආසයි අපි කවුරු විවෘතව වැඩ කරනවා නම් එතකොට හරි ඉදිරියට මේ ගමන යන්න පුළුවන්. එහෙම නැතුව මේක මේ බොරුවට කරලා අද කරලා හෙට නවත්තන වැඩක් නෙමෙයි මෑනියෝ කරන්නේ. ඒ වගේම දරුවනේ අපි මේ පාර මං හිතන්නේ මේ ගමේ අවට අය නම් නැතු ඇති මෙතන ගෝණපළ 10 වෙනිදා සුව දන්සලක් දෙනවා මං ඇටපිට එන පාරේ. එතකොට ඒකට ඕනෑම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. ඒක දන්සලක්. බෙහෙත් තෙල් එක පවා නොමිලේ. මෑනියෝ රෝග අසුව කරනවා. බෙහෙත් තෙල් එකක් නොමිලේම දෙනවා. ඒ මගේ අයියා නැතිලා අවුරුදු 4ක් පිරීම නිමිත්තේ මගේ පොඩි අයියා වෙනුවෙන් කරන ඒ දන්සලක් ඒක මම ඒ වගේම ආයි මම 17 කලුතර කරනවා. ඒක සම්පූර්ණ නොමිලේ. කිසිම රුපියලකවත් මුදලක් ගන්නේ නැහැ. ඒව ඔක්කොම අපේ වියදමින් අපි දරාගෙන අපිට උදව් කරනවා. ඒ තව අපිට ඉන්න ස්ථාන පුටු ඒ සියලුම දේ සපයනවා. මෙතනටම ආපු රෝගීන් තමයි. ඒගොල්ලෝ බොහොම ආදරෙන් ආසාවෙන් කිසිම මුදලක් අපි කවුරුවත් අය කරන්නේ නැහැ නොමිලේම. ඕගොල්ලොන්ටත් ඕගොල්ලෝගේ දාන්න කවුරු හරි ඥාතියෙක් ඉන්නවා නම් කලුතර මෙන් දෙන්න පුළුවන් 17 එකේ නම් කොලේ මල් ළඟ තියෙනවා. අනිත් එක නම් YouTube එකට දැම්මා. මේ 17 මෙහි තියෙන්නේ මේ කලුතර ඇලදුව. ජන උදාන ගම්මානේ මේ මැයි 10 කියලා දාලා තින්නේ අපි. ගෝණපළ දාපු ඒ කොලේමයි ගැහුවේ. ඒක මැයි 17. මැයි 10 අපි කරනවා මේ ගෝණපළ ඇට මේන බා. ඉතින් ඕගොල්ලෝ දන්න කවුරු හරි ඉන්නවා නම් එදාට ඇවිල්ලා සුවපත් වෙන්න කියන්න. මේ ළඟපාත හොරණ හරි කවුරු හරි කියොත් මොකද සම්පූර්ණ නොමිලේ. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. උදේ 9 ඉඳලා අපි හවස 6-7 වෙනකන් ඒ සුවමය පවත්වනවා. ඒ වගේම දරුවනේ දැන් මෙතන ඇති දෝෂ තියෙන දරුවෝ.
යන්ත්‍ර තියෙනවා නම් ගලවලා අයින් කරගන්න. මොකද මෑණියෝ ළඟට ඕවා දාගෙන ආවම ඕගොල්ලොන්ට සුවයක් නැත. අපරාධය. ළඟටත් ඇවිල්ලා මෙච්චර කැපකිරීමක් කරලා සුවයක් ගන්න ඕන නම් ඔය යන්ත්‍රය ඔමයා තියෙන ඒවා ගලවලා මෑණියෝ ළඟට එන්න. එහෙමනම් අපි සුව මෙහෙය පටන් ගමු. කට්ටියටම තෙරුවන් සරණයි. දීපිතයි